දැන් හරි. මොන්ක? ඔව් මම ඒක තමයි ගන්නේ. අන්න පල්ලයට බයිනවා. උඩට ආවා. අර කඳ තියනවා අර හරි. මං එළියට යන්නද? යා. ඔව් දාලා දුන්නත්. එදා තරම් මාසුන් නැහනේ කට්ටිය හිටියෙත් නැහැ. ඔව් උපකරණ තියෙනවා නම් එන ලේසි අල්ලන්න. මේ දැන් ඌ ඔව්. හරිනේ. ඔකට මේ දෙන්න. ඔන්න දැන් ගන්න. තේනවනේ? ඔව් ඔය පාස් කරන පීනක් දැන් පීන්නේ ඔය ආපුවා. හරි. එහෙනම් මේක දාමු. හරි. මුඩිය ගන්න. කට්ටිය හිටියෙත් නැහැ වැඩේ කරගත්තා. මේ මෝ සැටි සැටි නේද? මට කිසි කරදරයක් නැතුව දාගත්තා. අක්කී කියන නීති දුවන්නයි මේක දුවන්නයි. නෑ මේකයි. එදා මම මුකුත් නෑනේ බඩු නෑනේ අතේ. බඩු නැතුව අල්ලන්න බෑ. ඒක දැන් කිව්වේ නෑ කිසි කරදරයක්. ඔෆ් කරන්නද? ඔය දැන් ඔක්ක. කියන්න ඔයාලට මගේ නම TNKPD මම ඉන්නේ කොටුවිල පන්සල පාරේ වැල්ලම්පිටිය. මේ ගම් වතුරට මගේ ගෙදර වාලෙටත් උඩින් වතුර ගියා. අපි ඇවිල්ලා මේ ගේ සුද්ධ කරන්න බලනකොට මේ වාලේ හිටිය සර්පේ කාටද කියන්නේ කියලා දන්නේ නැතුව මම 19ට කතා කළා. එතනින් කිව්වා 1990ට කතා කරන්න කියලා. 1990න් තමයි මට මේ ජිතේන්ද්‍ර ලියනගේ මාත්මයාගේ ටෙලිෆෝන් නම්බරේ ලබලා දුන්නේ. මම එයාට එන්න කියලා එකෙක්ව දැන් දවස් දෙකකට කලින් මේ වාලේ උඩ ඉඳලා අල්ලගත්තා. දැන් අද දවසේ අදත් එකෙක් හිටියා මේ අපේ උළුවස්සට උඩින්. අදත් මම ටෙලිෆෝන් කරපුවා මේ මාත්මයා ආවා. ඇවිල්ලා මේ සර්පයාව අල්ලගත්තා. මේ සර්පයාගේ නම කිව්වේ මට පොළොංගා කියලා. සිත් පොළොංගා කියලා. ඉතින් මම මේ මාත්‍යට බොහොම ස්තුතිවන්ත වෙනවා, ප්‍රශංසා කරනවා මේ වගේ සේවයක් මේ රටට කරන එක ගැන. මේ සර්පයන්ගේ මිනිස්යන්ට වෙන හානිය වළක්ව ගන්න මේ මාත්මයා කරන මේ උතුම් සේවයට මම ගොඩාක් ස්තුති කරනවා, පින් දෙනවා. මේ ඉන්නේ මගේ නෝනා. මේ අපි දෙන්නම තමයි මේ ගෙදර ඉන්නේ තනියම. ඉතින් මේ මාත්‍යට ගොඩාක් පින්. තව තවත් මේ මාත්මයාගේ මේ සමාජ සේවයට කරන්න පුළුවන් මේ ධෛර්යය, උත්සාහය, වාසනාවන්ත භාවය ලැබේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. මේ අර 1990ට කෝල් කරනකොට මේ ඒගොල්ලෝ කෙලින්ම මගේ නම්බර් එක දුන්නා නැත්නම් 19ට කතා කරපුවාම 1990 දුන්නා. 1990ට කතා කරන්නේ. 1990න් තමයි මේ කෙලින්ම මගේ නම්බරෙන්ම දුන්නාද බලලා? ඔව් ඔව්. හරි. කොහෙද ඉන්න දිස්ත්‍රික්කයේ කියලා අහලා කොළඹ ඉන්නේ කිව්වම මේ කොළඹේ කෙනෙක් ඉන්නවා මේ තියෙන නම්බරේ කියලා නම්බරයක් දුන්නා. මගේ නම්බරෙම දුන්නානේ. ඊට පස්සේ තමයි මම කතා කරේ. හරි. මේ එතකොට දැන් මේ මං වගේ තව කට්ටිය ඉන්නවා. ගොඩක් දෙනෙක් ස්වේච්ඡාවෙන් තමයි කරන්නේ. සමහර කට්ටිය මේ ගමන් වියදම විතරයි ගන්නෙ. ඒකයි. මේ ඉතින් මේ කට්ටියම සමහර 14ක් ඉන්නවා මේ රවට්ටල මිනිස්සුන් සල්ලි ගරා ගන්න කට්ටියකුත් ඉන්නවා. ඉතින් මේ ඒකින්ද මේ කට්ටිය ඔක්කොම දැනගත්තාම මම මේ වීඩියෝ එක මේ හැදුවේ මේ අවස්ථාවේ. බොහොම ස්තුතියි.
ඒකට ගොඩක් අත්.